ඉතින් අද අපි යන්නේ තවත් සුන්දරම සුන්දර පාරාදීසයකට. ඉතින් ඔයාලා දැනටම දකින්න ඇති අද අපි යන්නේ සුන්දර බඹරගල පතනට. සෑහෙන දවසක් වුණත් මේ ගමන ගිහිල්ලා ඔයාලට vlog එක දෙන්න ටිකක් පරක්කු වුණා. ඉතින් අද අපි බලමු මේ සුන්දර ගමන කොහොමද කියලා. ඔයාලට මොකද හිතෙන්නේ මේ යන පාර? මාරම ලස්සනයි. බලන්න view එක. ආයි කියන්න වචන නෑ. සුපිරිනේ. ඉතින් ඔන්න අන්තිමේ අපි සුන්දර බඹරගල පතනට ආවා. ඉතින් බලන්න යන පරිසරය මාර ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් මේ දිව්‍ය ලෝකයක් වගේ තියෙන මේ ලස්සන තැනට ඇවිල්ලා මං ගත්ත එක්ස්පීරියන්ස් එක ඔයාලටත් මේ වීඩියෝ එකෙන් ඒ විදිහටම දෙන්න තමයි මට ඕනි කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි මේ සුන්දර පරිසරය නිහඬව අත්විඳිමු. ඉතින් වීඩියෝ එකේ අවසානයේ තමයි හොඳම හරිය. එහෙනම් අපි ඉස්සරහට යමු. ඉතින් කොයි ගියේ හම්බෙන පුංචි බලුයාලුවෙක් තමයි. ඉතින් මේ බලන්න ගස් වල හැඩේනිය. මුතුයිනේ. මම දන්නේ නැහැ මේ මොනවා ගස්ද කියලා. ඒ වුණාට මාර ලස්සනයි නේ. Look. Apa යාළුවා ඉතින් ඔන්න අපි දැන් කන්න මුද්‍රට යනවා. මේ ඉන්න අපේ ගමන් සගයා. ඉතින් අන්න අපි චූටි කුකු ඉතින් ඔයාලට වැස්සෙම ලස්සන view එකක් තමයි දැන් මම පෙන්නන්න යන්නේ.
වැස්සයි මේදුමයි එක්ක දැන් නම් වෙනම වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන තැනකට ගිහිල්ලා අපි ආයෙත් හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. එහෙනම් සුබ දවසක්.